පවුලේ අම්මයි තාත්තයි මල්ලි මට මේ ජයග්‍රහණ ලැබගෙන උදව් උපකාර කළා. මම මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය සඳහා වැල්මිල ශ්‍රී ශාලාලංකාර මධ්‍ය මහාවිද්‍යාලයට පිවිසියා. ද්විතීයික අධ්‍යාපනය සඳහා බණ්ඩාරම ජාතික පාසලට පිවිසියා. ඊට පස්සේ උසස් අධ්‍යාපනය සඳහා ඉංජිනේරු තාක්ෂණයේ අංශයෙන් ප්‍රවේශ වීමට තක්ෂිලා මධ්‍ය මහාවිද්‍යාලයට පිවිසියා. කොවිඩ් ප්‍රසංගය නිසා පාසල් ජීවිතයේ ඉස්කෝලෙන් කරන වැඩ කටයුතු ගොඩක් මග ඇරුණත් ඉස්කෝලෙන් අපිට ඔන්ලයින් ඉගෙනුවා. ඒකට වැඩ කටයුතු ඒකට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ ඉස්කෝලේ වගේම උපකාරක බඳුනේ මට උදව් කළා. ඒකට බොහොම ස්තුතිවන්ත වෙනවා. විදුහල්පති මැඩම්ට වගේම පන්තිභාර ගුරුතුමිය උදව් කර ගුරුවරුන්ටත් වගේම මට උදව් කරපු ඉතිමිතු ආදීන්ටත් උදව් කර හැමදාම ස්තුතිවන්ත වෙනවා. ගෙදර තාත්තා ගොවිතැන් කටයුතු කරනවා. අම්මා ඇඳුම් මැසීම කරනවා. පාසල් ගිල පැමිණිලත් අම්මගේ ඇඳුම් මැසීම කටයුතු වලට එදිනෙදා උදව් උපකාර කරගෙන තමයි පාසල් අධ්‍යාපනය හැදෑරුවේ. ගෙදර ආර්ථික තත්ත්වය දුෂ්කර වුණත් දෙමාපියන් ලැබෙන සහයෝගය නිසා මට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වුණා. මේ පවුලේ වැඩිබල් දරුවා මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මුලින්ම මොන්ටිසෝරි ගියේ පෙර පාසල් ගියේ යස්මින් පෙර පාසලට. ශාලාලංකාර ප්‍රාථමික විදුහලේ අධ්‍යාපනය ලැබලා ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙන ලකුණු 2ක් මදි වුණා. එහෙම මදි වුණා කියලා එයා ශිෂ්‍යත්වයේ දුක්ුණේ නැහැ. ඉදිරියටම ගියා. ඊට පස්සේ බණ්ඩාරගම මධ්‍ය මහාවිද්‍යාලයට ගිහිල්ලා එතනින් ඒ 9ක් ලබාගෙන තමයි තක්ෂිලා විද්‍යාලයට ඇතුල් වුණේ. දැන් ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. ඇත්තටම සතුටුයි මට. මටත් මහත්තයටත් ස්ථිර රැකියාවල් නැහැ. ඇඳුම් මහන එක තමයි කරන්නේ. මමත් ගොඩක් අසනීපෙන් ඉන්නේ. පොඳුරට පෙළිය ප්‍රශ්නයක් නිසා. මගේ දරුවා මට ගොඩක් උදව් කරනවා. අපිට ගොඩක් උදව්